you. මේ තියෙන්නේ ආගල් හොටෙල් එකේ අපිට හම්බෙච්ච රූම් එක. ඔව් අපිට හොඳ ප්ලේ පෙන් එකක් හම්බුණා. හොඳ ප්ලේ පෙන් එකක්. ඔව් අපි එන්නේ ඉන්න එක හිර වෙලා. ඔව් දොර අරගන්න අමාරුයි. This is so good. බලන්න මට හරි ආසාවක් තිබ්බනේ ලස්සනට ඉර අර පායනවා හැම වීඩියෝ එකක් ගන්න ටයිම් ලැප්ස් එකක් ගන්න. බලන්න ඉතින් කේම්මල ඉර පායලා. Mama. Ma? Paragini? Bichuru දෙන්න? හාවටද? මම වලට පෙන්නන්නම් මේක වටේ කොහොමද කියලා. තියෙන විදිය ලස්සනයිද? කොහොමද අපි ට්‍රිප් එකක් යන පටන් ගන්න හදන ළමයි. හැබැයි ඊට කලින් අපි ඔලි නැන්දව එයාගේ යාළුවෙක් ගෙදරට ගිහින් දාන්න ඕනේ. Hi! අපි යනවාද? හැටන් තමයි අපේ අද යන ට්‍රිප් එක. ඉතින් ඔයාලත් එන්න අපිත් එක්ක හැටන් යන්න. අපි යන ගමන් ලස්සන දේවල් හැටන් පැත්තේ තියෙන ලස්සන පාරවල් හැටන් වල තියෙන ලස්සන views ඔක්කොම ඔයගලන්ට පෙන්නන්න. ඒ වගේම අපි අදත් මේ ට්‍රිප් එකේ අපි හොටෙල් දෙකකට යනවා. ඒ හොටෙල් එක ගැන අපි ඔයගලන්ට true review එකක් ගෙනත් දෙනවා. ඉතින් එන්නකෝ අපිත් එක්ක එතකොට අපි අරට පෙන්නන්න. අද අපේ චූචුණන් නීති යාට නිින්ද ගියා එන අතරමැදදී. එයා සාමාන්‍යයෙන් මේ ටයිම් එක නිදියන වෙලාව. ඉතින් එයා බීවි. අපිට ඇත්තම කියනවා නම් දැන් දෙන්න පිටත් උනේ. බඩගිනි අපි අර මේ යන අපි නුවර පාරේ යන්නේ. නුවර පාරේ යනකොට අපි අර වෙන්ද කැම ගන්න තැන තියෙනවානේ. අර ඔයගොල්ලෝ කුලි පෙන්නලා තියන්නේ. අර මුස්ලිම් කඩයක් තියෙන්නේ. අන්න එතනින් නාතර එතනට යනකම් ඉන්නේ දැන් හරි බඩගිනි. එතෙන්ට ගිහම එතනින් මසාලා චීස් බීලා සමෝසා එකක් කාලා අපි කතා කරමු. තාම ඇත්තටම කන නෑ කතා කරන්න. හරි? ඊට පස්සේ හොඳට කතා කරමු. හරි මොනවද කන්නේ අපිට? මට ඕනේ මසාලා චායි එකයි මොනවද බිත්තර සමෝසා තියෙන්නේ නෑ බිත්තර සමෝසා නෙමෙයි චිකන් සමෝසා තියෙන්නේ සමෝසා එයින් දෙකක් දෙකක් ඔය මොනවා වඩ බඩගිනි ඔය මොනවද කර මට ඕනේ පිටර පැටිස් එකයි ඊට අය ඕනේ මස්ටර්ඩ් එකයි චායි මසාලා එකයි එහෙනම් මට බිත්තර පැටිස් එකයි චිකන් සමෝසා එකයි චායි මසාලා එකත් ඕනේ මගේ කුමාරයා කෑම අරන් ආවා. කොහොමද? දෙද්ද මගේ මසාලා චායි එක ආරහය දැන් අපි ගිනිගත් හැන ටවුන් එක පහු කරා වගේ විතරයි. දැන් ටික අර හැටන් වල ක්ලයිමේට් එකට ලං වෙනවා. හැමතැනම ටිකක් මීදුම ගතිය තියෙනවා. හවසට වහී වගේ. මේ පැත්ත හරි ලස්සනයි කොළ පාටයි. බලන්නකෝ දැන් මේ හරියෙන් එළිය මේ මුකුත් පේන්නේ නැහැ හොඳටම මීදුම. මොකද? ඔව් වෙලාව දැන් තාම දවල් 2:00මාරයි. ඒ වුණාට මාරු විදිහට මීදුම තියෙනවා. ඊදන් ටිකක් එකක් අර පොඩි වැස්සකුත් පටන් ගත්තානේ. ඒකත් හින්දා මේ හරියට හොඳටම මීදුම ඇවිල්ලා හවසට වහින්න වගේ කිට්ටු කරලා තියෙන ආසත් ටිකක් කලවර වෙලා තියෙන්නේ. ලංකාව ගත්තම අර බයෝඩයිවර්සිටි එක හොඳටම තියෙන රටක්. ඇත්තටම දැන් අපි ආවේ දඹුල්ල ඉඳන්. දඹුල්ල කියලා කියන්නේ ගොඩක් රස්නේ පැත්තක්. එහෙනම් මේ වගේ කොළ පාට ගස් කොළන් එහෙම නැහැ. මේ පැත්ත බලන්නකෝ හරිම ලස්සනයි. මේ කොළ පාට ඇත්තටම මේ නුවරඑළියට වැඩි කොළ පාටයි. නුවරට වැඩි ආස හිතනවා ලස්සන පාටයි. ගිනිගත් හේන චුට්ටක් පහ වුණා. ගිනිගත් හේන චුට්ටක් පහ වෙලා අපි දැන් නැතුනේ
මේ හරි ලස්සනයි. අනික ගොඩක් ඔබ්ස්ටකල්ස් නැහැ හින්දා ලක්ෂණ නැවතුන පොඩි ඩ්‍රෝන් වීඩියෝ එකක් ගන්න. මේ හරි ලස්සන නිසා. ඇත්තටම මේ අපි ඇඩල්ට්ස්ලා විදිහට චූටි කාය අම්මලත් එක්ක මට මතකයි සිරිපාදේ වගේ යන්න හැටන් ආව කියලා එහෙම මතකයක් තියෙනවා. ඒ වුණාට අපි ඇඩල්ට්ස්ලා විදිහට ෆස්ට් ටයිම් තමයි අපි හැටන් එන්නේ. නුවරලි ගියා අපි එක සැරයක්. ෆස්ට් ටයිම් තමයි හැටන් එන්නේ. කොහොමද චූචුත් එක්ක ෆස්ට් ටයිම් හැටන් එන්නේ. හරිම ලස්සනයි. අපි ඇත්තට මෙච්චර ලස්සනයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ හිතුවට ගොඩක් ලස්සනයි. ඔයාලට ඇත්තටම මේ රෙකමන්ඩ් කරනවා. කියන්නේ අපි හැමදෙස්සම ට්‍රිප් එකක් වගේ යනකොට අපි යන්නේ නුවරඑළිය ඔය තියෙනවනේ හිම තැන් ටිකක්. ඇත්තටම හැටන් කියලා කියන්නේ තර නේචර් එක විඳින්න එහෙම එන්න හොඳ පැත්ත. මාරම හොඳ පැත්ත. සීතලයි. නුවරඑළියට වෙනස් වයිබ් එකක් තියෙනවා. නුවරඑළිය ගත්තාම මල් ඒවා හැමන් තියෙන්නේ. කොලක් තියෙනවා. කොළ පාට ගස් ඒවා සීතල ඒවා ඔක්කොම තියෙනවා. නේද? ගොඩක් මල්නේ තියෙන හැම මෙහෙම මට තාම නම් මේ වෙනකන් අර නුවරඑළිය වගේ පාර දෙපැත්තේ ලස්සනට මල් තියෙන වගේ එහෙම පේනුන්නේ නැහැ. හැබැයි අර තනිකරම කොළ පාට ඒ ගතිය නම් හොඳටම තියෙනවා. මාර ලස්සනයි. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයාලා තායි ට්‍රිප් එකක් යනකොට හැටන් පැත්තට මතකත්ව එන්න තියාගන්න. guys අපි හොටෙල් එකට ළඟයි. අපි ළඟ වෙනකොටම වහින්නත් පටන් ගත්තා. and ඉතින් වැස්සම තමයි යන්න වෙන්නේ. here it is. මේක නම අප්සෙටම කියන විදිහ දන්නේ. මේක ආගයිල් මං හිතන්නේ දියාගයිල්. මං එහෙම හිතනවා. මං වැරදි නම් මං ඒක මේ ප්‍රොනවුන්ස් කරපු විදිහ ඒක හදන්න. ආගයිල් කියලා තමයි හිතෙන්නේ. අපි එන්ට්‍රන්ස් එකේ ඉන්නේ. අපි ඇතුළට යනවා. මේක තමයි අද අපේ දවසේ අපේ නවාතැන. Good. අපිට හර්බල් ටී එකක් හම්බුණා. ඒක සීතලට මාරු. ඉතින් වාතේ බොන්නේ නෑනේ. ඔය ඒකත් හැමතැනම ගානවනේ චූටි අම්මා. එතකොට බෑනේ. Papa. Then bෑනේ. Just a small bite, huh? Small bite. No? Small bite. That's enough. That's enough. So now we are in the main lobby area. This is the main lobby. 3 things you can do. First is our reception. It's 24 hours open. Downstairs we have the spa wellness center. So if you need all the herbal massages are going. We have our Jesse's spa. Normally Jesse's spa open morning 7 o'clock. Until 11 p.m. you can use it. One main dining room, we call Queen Mary dining room. It's everything based like a Scottish theme. So there is a bit history behind that. I will let you know later. So baby cot, on request, we will provide visit. So we will inform to the housekeeping. They will put the baby. Okay. So the room is okay, ma'am? Yeah, sure. රෝම් ටුවර් එකක් යන්න තමයි හදන්නේ. හරිද?
දැන් එන්නකෝ බලන්න මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ආගල් හොටෙල් එකේ අපිට හම්බෙච්ච රූම් එක. එතකොට මේ රූම් එක ගොඩාක් ලොකු රූම් එකක් නෙමෙයි. ඒ වුණාට ලස්සන රූම් එකක්. එන්නකෝ බලන්න. මේ තියෙන්නේ අපේ බෙඩ් එක. ලස්සන බෙඩ් එකක් තියෙනවා. හරිම ලස්සන ආසෙ හිතෙන කෝසි බෙඩ් එකක්. ඊළඟට අපි යමු මෙතන තියෙනවා සෝෆා එක. අපිට මෙතන ඉඳගෙන රෙස්ට් කරන්න ඕන නම් ටී කොෆි එකක් හදාගෙන බොන්න ඒව කරන්න බලන්න. ඊළඟට මෙතන තියෙනවා බෙඩ් සයිඩ් සෝෆා එක. අනිත් පැත්ත බැලුවොත් අර පැත්තේ තියෙනවා ටීවී එක. හරි. එතකොට මෙතන තියෙනවා වර්කින් ටේබල් එක. වර්කින් ටේබල් එකේ ඉතින් අනිත් හැම හොටෙල් එකකම වගේම එයාලගේ ඩීටේල්ස් තියෙනවා. මෙයාලගේ මෙන්න මේ තියෙන බාර්කෝඩ්ස් අපිට ස්කෑන් කරලා මෙයාලගේ ඩිරෙක්ටර්ස් වලට ඊට පස්සේ මෙයාලගේ මෙනු වලට ස්පා මෙනු ඒව ඔක්කොම වලට යන්න පුළුවන් මේ බාර්කෝඩ්ස් ස්කෑන් කරලා. හරිද? ඊට පස්සේ ආයි මෙතනක් තියෙනවා එයාලගේ නෝට් පැඩ්ස් ටික. ආයි අපිට කැමතිලා පොලි බයිබල් එක හරි පිරුවාන පොත් අංශ හරි වගේ ආගමන වලට කැමති දෙයක් කියවන්න හරි ආගම සීගන්න දේවල් තියෙනවා. and මෙතන තියෙනවා මේක ඔයගලන්ට ඕන නම් ඔයාලගේ මේ බඩු තියන්න පාවිච්චි කරන්න පුළුවන් රැක් එකක් විදිහට. එහෙම නැත්නම් ඔයාලගේ විදිහට චෙයාර් එකක් විදිහට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි යමු කොෆි එක. ඉතින් කොෆි එක කෙටල් එකක් තියෙනවා, කප් ඇන්ඩ් සෝසස් තියෙනවා. ඊළඟට මේක ඇතුලේ Nescafe ඊට පස්සේ sugar coffee mate ඒව තියෙනවා. ඊට අමතරව water bottle දෙකක් ඒකල අපිට provide කරලා තියෙනවා. මෙතන electricity තියෙනවා. ඊළඟට අපි යමු අපේ wardrobe එක බලන්න. මේ තියෙන අපේ wardrobe එක. ඒක මෙහෙම මෙතන safety locker එක තියෙනවා, ඒ ටික තියෙනවා. ඊට අමතරව අනිත් පැත්තත් බලමු. අනිත් පැත්තේ මේ තියෙන්නේ මෙතන අපේ අපිට bathrobes දෙකක් තියෙනවා. ඊළඟට මෙතන අපිට slippers දෙකක් තියෙනවා. කොඩයක් තියෙනවා. අපි එළියට යනකොට වහිනවා නම් වගේ කොඩයක් උනත් තියෙනවා. right? එතකොට mini bar එකක්. මේකේ මෙතන තියෙනවා අපිට ෆ්‍රිජ් එකක්, මිනි ෆ්‍රිජ් එකක්. මේක මිනි බා එකක් විදිහට. දැනට ඒගොල්ලෝ කිව්වේ මේක එයාලා ෆිල් කරලා නැහැ කියලා තමයි කිව්වේ. but අපිට මොනවා හරි ඕනේ නම් එයාලා මිනි බා එක ෆිල් කරනවා කියලා කිව්වා. දැන් අපි යමු මේ රූම් එකේ ටීවී එක බලන්න. බල්කනි එක. එතකොට හයි. මේ තියෙන්නේ බල්කනි ඒරියා. අපි යමු බල්කනි ඒරියා එකට. පැත්තටම අරින්න පුළුවන්. අද නම් ඇත්තටම වැස්ස දවසක්. එහෙනම් වහිනවා. අපිට ගොඩක් වෙලා බල්කනි එකේ ඉන්න බැරි වෙයි. නැස නැත්තම් මෙතන බල්කනි එකේ ඉඳලා හොඳට මේ වීව් එක ඒ දේවල් එන්ජොයි කරන්න පුළුවන්. මේ බල්කනි එකට වීව් එක වෙන්නේ එහා තියෙන මේ තේවතු ඒ හරිය ඒ වගේම පූල් එකත් මෙතන ළඟමයි තියෙන්නේ. ඒගොල්ලෝ කිව්වා මේ පූල් එක වෙන්න ඕනේ හීට් කන්ට්‍රෝලින් පූල් එකක්. ඒ කියන්නේ අපිට Are you happy? You're happy? ඉතින් අපිට සීතලේ වුණා මේ පූල් එකේ ඉන්න පුළුවන් හීට් කන්ට්‍රෝලින් පූල් එකක් කිව්ව නිසා. මම මේක දැනන් හිටියේ නෑ මෙහෙ එන්න කලින් මේ දෙන හීට් කන්ට්‍රෝලින් පූල් එකක් කියලා. අතට happy heat controlling pool එකක් කියන එක ගැන. But unfortunately I didn't bring any of my swimming suits. හරි අපිට පෙන්නන්න බැරි වුණානේ මේ අපේ washroom එක. එන්න පෙන්නන්න. මේ තියෙන්නේ අපිට හම්බෙච්ච room එකේ washroom එක. This is a body lotion. Then the sink. ඊට පස්සේ right. මෙතන තියෙනවා ළඟේ Kamabadu, dental kits තියෙනවා and there's a comb too and shaving kits, shower cap, sieving kit and another shower cap and a care kit. Okay, and there are 2 glasses, a dryer and a shower cabin. Okay, this is the shower cabin. Okay. Inside the shower cabin there are towels.
And this is the commode and tissues. දැන් වෙලාව හවස 5ට විතර ඇති. මේ වෙලාවට ඉතින් අපිට කොහොමත් පොඩි තේ බඩගින්නක් එනවා. තේ එක අද රස බලන ගමන් මම ඔයාලට මේ හොටෙල් එක ගැන පොඩි විස්තරයක් කරන්න. මේ හොටෙල් එකේ නම තමයි The Argyle. හැටන් වල තියෙන 5 star හොටෙල් එකක්. මේ හොටෙල් එකේ room rates ඒ වගේම contact numbers මම මේ vlog එකේ අන්තිමට attach කරලා තියෙනවා. අපිට අපේ සමහර යාළුවෝ කියනවා ඔයාලගේ චූචු නම් හරිම හොඳයි. එයා වගේ බබෙක් අපිටත් හිටියනම් අපිත් හැමදාම ට්‍රිප් යනවා කියලා. ඉතින් බලන්නකෝ අපේ ඉන්න හොඳ බබා කරන දේවල්. ඇත්තම කියනවා නම් එක විනාඩි 5කට මේ ළමයාව එක තැනක තියාගෙන ඉන්න බෑ. ඔව් අපිට හොඳ ප්ලේ පෙන් එකක් හම්බුණා. හොඳ ප්ලේ පෙන් එකක්. ඔව් අපි එන්නේ ඉන්න එක හිර වෙලා. ඔව් දොර අරගන්න අමාරුයි. අයියෝ ඉතින් ඕන අපු ගම මොන හරි අදින බබා. දඟලලා අන්තිමට ඔන්න අපේ චූචු පොඩි මහත්තයාට නිින්ද ගියා. අපි දෙන්න දැන් අලුත බඳපු කපල් එකක් වගේ ඩිනර් අවුට් යන්නයි හදන්නේ. ඩිනර් එකට තිබුණේ අලාකාඩ් මෙනු එකක්. එහෙනම් මක්ලබ් රයිස් එකක් මගේ. ඒයි අරකයි ගමු. මේක ඩෙසර්ට් එක. ඩෙසර්ට් එකට චීස් කේක්. ස්ටාර්ට් එකෙම පටන් ගමු. Cheers. This is so good. පට්ටක වැඩි. මේ තියෙන ලක්ෂාන්ගේ මේන් එක. එතකොට මේ තියෙන මගේ මේන් එක. It's cheesecake for dessert. ඩිනර් එකෙන් පස්සේ අපි පොඩ්ඩක් ප්ලේ කරලා නිදියන්න ගියා. The next day. Good morning guys. අපි අද උදෙන්ම නැගිටලා ඔයාලට මෙතන ඉර එළිය පෙන්වන්න තමයි හිටියේ. අපි එලාම් එක තිබ්බේ 5 මාරට. අපි දැක්කේ අපි ඊයේ සර්ච් කරන්න යන කලින් අද කීයටද ඉර පායන්නේ කියලා. ඉතින් ඒතකොට තිබුණේ 5:55 කියලා තමයි ලංකාවට ඉර පායන වෙලාව. අපි බේසිකලි බැලුවයි හැටන් වලටත් තියනවාද කියලා වෙනවා. එහෙම එකක් නැහැ. ලංකාවට ඉර පායන එක 5:55. වට ඉතින් අපි 5 මාට ළම එකක් තියාගෙන වලට ඉර පායනවා පෙන්නන්න හිටියේ. අපි නැගිටිනකොට ඉර පායලා. what to do නේ? එච්චර නහයෙන් ඇඬුවට අපි නැගිටපු වෙලාවෙ ගත්ත ඩ්‍රෝන් ෂොට් එකක් තමයි මේ. ඇත්තටම 5:30 වෙනකොට ඉර පායලා නෑ තමයි. ඉර පායනවා බලන එක කෙසේ වෙතත් කඳු අතරින් මේදුම විහිදලා තියෙන විදිය නිකන් හරියට දිව්‍ය ලෝකෙ ගියා වගේ. ඔන්න බලන්නකෝ දැන් තමයි ඉර පායන්නේ. බලන්න මට හරි ආසාවක් තිබ්බනේ ලස්සනට ඉර අර පායනවා හැම වීඩියෝ එකක් ගන්න ටයිම් ලැප්ස් එකක් ගන්න. බලන්න ඉතින්
එහෙම්මල ඉර පායලා. Anyhow, මම පෙන්නන්නම් මේ ටික. හරිම ලස්සනයි. හරිම ලස්සන මේ කියන්නේ මේ හොටෙල් එක හැටන් වල තියෙන්නේ. හැටන් වල තියෙන පරිසරේ මම එනකොට දිගටම කියාවේ නොරෙලිටඩි හරි ලස්සනයි කියලා. ඒ ලස්සන මම ඔයාලට පෙන්නන්න. හරි. අපි ඉන්න මේ හොටෙල් එක කෙලින්ම කියන්නේ හොටෙල් එක කියන මම ඉන්න මේ රූම් එක කෙලින්ම ෆේස් කරන්නේ සිරිපාරට. ඈතින් සිරිපාද තියෙනවා පේනවා. හැටන් වලින් සිරිපාද නගින්න පාරක් තියෙන එක ඔයගොල්ලෝ දන්නවනේ. ඒ හැටන් වලින් එතකොට සිරිපාදේ පේන වීව් එකක් තමයි මේ හොටෙල් එකේ ඉස්සරහට තියෙන්නේ. ඉතින් මම ඒක පෙන්නන්නම් ඔයාලට. අර මම මට නිකන් මේ මතක තිබුණේ අර මේ කාටුන් වල තියෙන අර ඈත ඉර තියෙනවා ඒ අර මේ අර ඉර පායගෙන යන කන්දක් වඩි ගනේ වගේ පෙනේ කියලා. මට පිස්සු නැහැ පේන්නේ. childhood expectation destroyed වගේ තමයි. ඉතින් බලමුකෝ මේ ලස්සන හරිම calm and quiet කුරුල්ලුන්ගේ සද්ද තමයි වැඩිපුරම ඇහෙන්නේ. අතරින් පතර අපේ බොණ්ඩගේ සද්දෙත් ඇහෙනවා. එනක අපි බොණ්ඩ බලන්න යා. බොණ්ඩ බලමු. දෙයිද බොණ්ඩත් නැගිටලා ඉන්නේ. අනේ ඩොට් පුතා එපා ඉතින්. යාගේ වැඩ එහෙමයි. බොරුවට දේවල් බිම දාලා ඩව් කියනවා. Baba. How? how බිම දැම්මද ඔයා? how ඩව් නාද? How? මේ ඉන්නේ අපේ බබගේ how. how. Down. ඩව් කරන්න එපානේ. how පව්. Papa. පපා ඩ්‍රෝන් එක යවනවා. අන්න howට රිදෙයි දැන් how අඬයි. ඈ කියලා. Mama. බා පරගිනි මෙච්චර දෙම්ම How? howටද Mama. howටද බඩගිනි howට බඩගිනි නෑලු මියා කියන කතානේ හරි වැඩක් වෙලා තියෙන්නේ මෙයා තියාගන්නනේ ඔයා No. තියාගන්න Mama. මම්මෝ නෑ යාට යට බඩගිනි නැහැ Down. අනේ එපා ඩව් කරන්න Papa. පපා ඉන්නවා ඉතින් ඉස්සරහා Do. ඩ්‍රෝන් යවනවා එපා චූටියෝ මා දඟ බඩක් අනේ මෙයා ඉතින් ඔන්න ඔහොම තමයි මගේ ආදරණීයම හෙමින්ගේ වෙන උදෑසන පටන් ගන්න. බලන්නකෝ මම විතරක් නෙමෙයි මෙතන ඉන්න අනිත් හැමෝමත් මේ ලස්සන උදේවරුව එයාලා ආස දේවල් කරලා හරිම අපූර්වට විඳිනවා. දැන් අපි ආව බ්‍රෙක්ෆාස්ට් ගන්න. බ්‍රෙක්ෆාස්ට් එකට බුෆේ එකක් තමයි තිබුණේ. beverages, salad corner, cornflakes, oat porridge, baked bean and tomatoes, scrambled egg, boiled egg, French toast, chicken sausages, potato and seafood salad, chocolate pancake, noodles, kiribat, ඊට පස්සේ ඉදියාප්ප, තව තියෙනවා මෙතන පොල් රොටි, මුං ඇට, පරිප්පු, kiri hodi, fish or not fish, chicken or not chicken. ඒවත් එක කන condiments. Last but not least, bread and savory corner. මෙතන bread තියෙනවා, ඊළඟට bun තියෙනවා, ඒවත් එක කන jam, butter තියෙනවා, ඊට අමතරව cake, ඒ වගේම donuts, fruits ඔක්කොම තියෙනවා. Mama. කොහොමද කෑම කොහොමද අසයිද බ්‍රෙක්ෆාස්ට් වලින් පස්සේ අපි දෙන්න පොඩ්ඩක් එළියට ඇවිදින්න ආවා. අපේ මේ vlog එක බලලා ඔයාලට මේ හොටෙල් එක ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්.
හයි බබාට නින්ද ගියා. හැසමානෙන් උදේ 10 විතර නිදිය ගන්නවා. ඉතින් අපි දෙන්න ආවා චොට්ටක් යාර නින්ද ගිය අතර චුට්ටක් එළිය ඇවිදලා බලන්න. මොකද අපිට හරියට ඊයේත් බලන්න හම්බුනේ නෑ හැම. මේ පිටිපස්සෙන් පේන්නේ මේක තමයි මේ ආගයිර වල අයිකනික් ෆොටෝ එකක් තියෙන. ඒ ලස්සන රූම්ස් ටික. ඒක හරි තියෙන විදිහ නිසා තමයි මේක ලස්සන. පේනවද? right. මම වලට පෙන්නන්නම් මේක වටේ කොහොමද කියලා. තියෙන විදිය ලස්සනයිද? කොහොමද මේක දැන් ඇත්තටම අවුට්ඩෝර් බාර් ඒරියා එකක් වගේ තමයි තියෙන්නේ. අතනේ හා පැත්තේ ශීෂා හැම ගන්න පුළුවන් ඔයාලා ගන්නවා නම්. එහෙම නැත්නම් ආයි මේ හරියට එහෙම වගේ රෙස්ට් කරන්න තැන් ගොඩක් තියෙනවා. එහා පැත්තෙත් ඒ වගේ තියෙනවා. මම පෙන්නනවා ඔයාලට. හරි. මෙහා පැත්තේ ඒ විදිහට තියෙනවා. ඔයාලට කැමති නම් එතනට වෙලා වීව් එක එන්ජොයි කරන්න. එහෙම නැත්නම් කොක්ටේල් එකක් හරි ඔයාලා ගන්නවා නම් ඒ වගේ දෙයක් ගන්න. ඕන තරම් ඉඩ තියෙනවා. අපි මුලින්ම හොටෙල් එකේ එළියෙන්ම පටන් ගමු. ගේට්ටුවෙන් ඇතුළට එනකොට මෙන්න මේ වගේ තමයි පේන තියෙන්නේ. මේ තියෙන්නේ හොටෙල් එකේ එන්ට්‍රන්ස් එක. හොටෙල් එකට ඇතුළට ගමම තියෙන්නේ රිසෙප්ෂන් එක. ඊට පස්සේ තියෙන්නේ මේන් ලොබි එක. මේ තියෙන්නේ හොටෙල් එකේ බාර් එක. බාර් එකෙත් අවුට්ඩෝර් ඒරියා එකක් තියෙනවා. මේ ලොබි එක තියෙන්නේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. මෙන්න මේ ජිම් එක තියෙන්නේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. මේ බාර් ඒකත් සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තමයි. හොටෙල් ටුවර් එකෙන් පස්සේ ඔන්න අපි ආයෙත් ආව රෙස්ටුරන්ට් එකට ලන්ච් ගන්න. ලන්ච් එකටත් බුෆේ එකක් තමයි තිබුණේ. අපි සැලඩ් කවුන්ටර් එකෙන්ම පටන් ගමු. ඊට පස්සේ සූප් එක, steam rice, fried rice, chicken, fish, seafood devil, vegetable chopstick, potato, beef, බෝංචි සමග අඹ, beet සමග පරිප්පු, pork black curry, condiments, dessert. අන්තිමටම bread pudding. ලන්ච් එකත් අරගෙන දැන් අපි ඊළඟ හොටෙල් එකට යන්නයි හදන්නේ. මේ හොටෙල් එකට එන හැම කෙනෙක්ගෙම චෙක් අවුට් එකේදී මේ හොටෙල් එකේ ස්ටාෆ් එක හැමෝම මේ විදිහට පෙළ ගහලා ඒ අයට අතවන්නනවා. මේ වගේ ලස්සන ෆෙයාර් එකක් මම මීට ඉස්සෙල්ලා කිසිම හොටෙල් එකක දැකලා තිබුණේ නැහැ. ඉතින් මේ හොටෙල් එක ගැන ඕවරෝල් රෑන්ක් කරනවා නම් ලොකේෂන් එකට 10න් 9ක් දෙන්න පුළුවන්. හොටෙල් එකේ ආකිටෙක්චර් එකට 10න් 8ක් වගේ දෙන්න පුළුවන්. රූම් එකට 10න් 8ක් වගේ තමයි දෙන්න පුළුවන්. මොකද රූම් එක තව ටිකක් ස්පේෂියස් වුණා නම් හොඳයි කියලා අපිට හිතුණා. ෆුඩ් වලට නම් 10න් 7යි දෙන්නේ. මොකද ෆුඩ් වෙරයිටිස් ගොඩක් තිබුණාට ටේස්ට් එක නම් ඇවරේජ්. හොටෙල් එකේ හොඳම දේ තමයි හොටෙල් එකේ සර්විස් එක. සර්විස් එකට 10න් 9.5ක් වුණත් දෙන්න පුළුවන්. මේ හොටෙල් එකේ සර්විස් එක ගැන අපි ඇත්තටම හොඳටම සැටිස්ෆයි. සාමාන්‍යයෙන් ඔයාලගේ ෆැමිලි කෙට් එකකට වගේ නම් මේ හොටෙල් එක හොඳටම ගැලපෙනවා. මේ හොටෙල් එකේ රූම් රේට්ස් රුපියල් 40000 ඉඳන් ඉහළට පටන් ගන්නවා. මේ නම්බර්ස් දෙක හරහා ඔයාලට හොටෙල් එක කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඔයාලට හොටෙල් රිවිව්, ෆුඩ්, රෙස්ටුරන්ට් රිවිව්ස් බලන්න කැමති නම් අපේ channel එක අදම subscribe කරලා තියාගන්න. Until our next travel video. Bye!